අද අපි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණියේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ සිද්ධ වෙන දූෂණ හා ආක්‍රමිකතාවය පිළිබඳව කතා කරන්නයි. උපාධිධාරීන් සඳහා ගුරු විභාග අලුත්ම ඔන්ලයින් පන්තිය මේ සතියේ ආරම්භේ. දේශක දමින්ද දිසානායක. ඉත්වා සුලිකුණාටු අවස්ථාවේ එම ගම් වතුරෙන් කුකුල් පැටවුන් මැරිලා එක තැනක ගොඩ ගහලා තිබුණු අවස්ථාවක ඔවුන් බැකෝ යන්ත්‍රයක් ගෙනලා තිබුණා. ඕනම කෙනෙකුට තේරෙනවා කුකුල්ලු වලලන්න පැය 3ක බැකෝ යන්ත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් මුළු ගම්පහ ආසනයේම කුකුල්ලු දාන්න පුළුවන් වෙන්න ඕන පැය 3ක බැකෝ යන්ත්‍රයකින් වලක් හාරලා කරනවා නම්. ඉතින් ඒක පැය 3ක වලකට කුකුල්ලු දාලා ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒක බැකෝ යන්ත්‍ර හිමිකරුට ගෙවිය යුතු මුදල ප්‍රාදේශීය සභාවේ മന്ത്രി කෙනෙක්ගේ ගිණුමකට තමයි බැර කරලා තිබුණේ. ඒක 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත අනුව മന്ത്രി ධූරයේ අහෝසි විය යුතු වරදක් 76 වසරක් තුල සිදු දූෂණය අවම කරන්න කියලා ආපු මෙයාලා ලැබුණු පළවෙනි අවස්ථාවෙම දූෂණයකට අත ගහලා තියෙනවා. ඉතින් කොටින්ම කියනවා නම් ඔවුන්ට හම්බ වෙච්ච පළවෙනි අවස්ථාව මේක. ප්‍රාදේශීය සභාවේ 4 වාරයක් හොරකම් වලට ඔවුන් ලිඛිතවම අහුවෙලා තියෙනවා. മന്ത്രിවරුන්ගේ නමින් මෙම ගිණුම් වලට මුදල් දාගෙන තියෙනවා. මේ ඔවුන් ගෙදරින් ගෙන ආපු මුදල් නෙමෙයි. අපේ බදු සල්ලි වලින් ලබාගත්තු මුදලින් තමයි මේ හොරකම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එම නිසා මෙයට තාමත් අපේ ලංකාවේ නීතිය ක්‍රියාත්මකයි කියලා අපි විශ්වාස කරනවා. ලක්ෂ 1.5ක විතර මුදලක් තමයි මූල්‍යම වශයෙන් පාඩුව වෙලා තියෙන්නේ. අපි මෙතන ලක්ෂ 1.5 නෙමේ කතා කරන්නේ මේ ආරම්භය. එතකොට කෝටි ගානකට යන්නේත් මෙතන පටන් ගන්න හොරා තමයි. මේ උන්ට ලැබුණු පළවෙනිම අවස්ථාව. මේ මහජන මුදල් අවභාවිතා කිරීම සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. මොකද මෙතෙක් රජයන් වලදීත් සිද්ධ වුණේ ඒ දේ කියලා හැමෝම කතා කරනවා නම් අපි අපේ වගකීම හැටියට මමත් දකිනවා මෙම ගෙවීම නීති විරෝධී කියලා. ඒක හන්ද අපි මේ සම්බන්ධව සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.